ආයිබෝ ඒවා. ඉතින් ඔන්න අදත් සංචාරයක් යන්න කියලා හදන්නේ. අද විත් ඉන්නේ සබරගම් පුරවරයට. අද අපි යනවා හාවගල. අපි කට්ටිය ඉන්න ඉස්සරහා. අපේ channel එක ඉන්නවා. මම ගන්නවා. මුදුසාන්. ඔව්. ඒනිත ටික. තේන ඕක දියන්. මේක වඩ හොඳයි. සෙට් එක යන්න ඉතින්. දැන් ට්‍රේල් එක ස්ටාර්ට් කරන්න යන්නේ. අපි යන් ඉස්සරහා. गाइड बंग චුට්ටක් දුරේදී දෙපැත්තකට බෙදෙනවා පාර. එතනින් දකුණු පැත්තට. පල්ලෙහාට තියෙනවා පාර. ඒ දණු දෙක චුට්ටක් පහු කරලාම එතන උඩට පාරක් තියෙනවා. මේ පාරේ උඩට යනවා. ගල් පඩි හිමක් දාලා තියෙනවා. අද නම් වෙදර් එක හොඳයි. වහින් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින්. ඉස්සරහින් අපිට දළුමඩුවක් සෙට් වෙනවා. එතන පොඩ්ඩක් කියලා ඉඳලා යන්න කියලා තමයි බැලුවේ. ගෝ බලන්න ඕක. සුදුරේද කියලා නම් ගෙන. ගොඩාක් හරි එල්ලලා යනවා. අපි දැන් කැලේට ඇතුල් වෙන්න කියලා හදන්නේ. ඊට කලින් වන දේවතාවුන්ගේ අවසර ගන්න.
පරිස්සමෙන් එන්න ලැබේ. මේ හාවගල හයික් එකේදී ඔයගොල්ලන්ට වතුර පාරවල් 3යි හම්බෙන්නේ. දෙකක් තමයි අර අපිට හම්බෙච්ච පොඩි පාලම් කෑලි දෙක. ඊළඟට වතුර ගන්න හම්බෙන්නේ අන්තිම තැන තමයි මෙතන. මෙතනින් වතුර පුරවන් ගියා නම් හරි පල්ලෙහාට තියෙනවා. එතනින් වතුර පුරවගෙන යන්න. අපි අර වතුර පුරව ගත්ත තැනින් මේ තියෙනවා වම් පැත්තට පාර උඩට. ඒ පාර දිගේ තමයි යන්න ඕනේ. කොහොම එද්දි අපිට ඉස්සරහින් හම්බ වෙනවා පොඩි මාන කැලයක්. කකුල් දෙක උල්ලනවා බලහම කකුල්. විනාඩි 30ක වගේ ගමනක් කිව්වේ බං. බොරු බං. ඈ විනාඩි 30 යන්න බැරි වුණා නේද? බැරි ඈ. ඒ විලා කියලා කෑ ගන්න එපා. ඒක නේද කරුණා. නැවතුණා තමයි හිමද මේ තරම් ඒකන අඩෝ එතන ඉඳලා ලෙෆ්ට් ලාවයි කිය කො යන්නේ පාගයන්කෝ මෙතන උඩල අපි මාන කැලේ නම් දැන් පහු කරා. දැන් ඔන්න පයින්ස් කැලේට ඇතුල් වෙනවා. පයින්ස් කැලෙන් පස්සේ පොඩි ලඳු කැලෑවක් තියෙනවා. ඒක දිගේ ගියාම තමයි පීක් එක හම්බෙන්නේ. අපි යන් ඉස්සරහ. තාම පයින්ස් කැලේ ඉන්නේ. පොඩි රෙස්ට් එකක් කරා. යන්න කියලා වෙන්නේ. දෙමවද මේක පොඩි එකෙන් 9ට ගන්න. අවුනානේ නෑ ඒක නෙමෙයි. මේ කොළ දැන් තැන්නව දාන්න පාර. ගොඩක් අමාරු. ඒක තමයි මේ පාර ලේසි. වැස්ස නැති එක ලොකුම දෙයක් බා. වැස්ස නැති එක. ඔව් අම්බෝ. වහිනක් නැහැ නේ. වහින පාටක් නැහැ නේ. මේ හාවගල හයික් එකේ විශේෂත්වය කියන්නේ මේ හයික් එකේ පුරාවටම මාර view එකක් පේන්නේ. පයින්ස් කෑල්ල නම් ඉවරයි වගේ. දැන් පොඩි කැලෑ කෑල්ලක් සෙට් වෙනවා. ඒත් පොඩ්ඩ දුරක් යන්න තියෙනවා. අද පොඩි වතුර පාරක් තියෙනවා බා. තියෙනවානේ. කැලෑ කෑල්ල නම් ඉවරුණා. දැන් අපි පොඩි ලඳු කැලෑවකට ඇතුල් වෙනවා.
ෆයිනස් කැලේමත් හැන දුරක් තිබ්බා. පයිස් කෙලේ වෙනත් පැයකට වැඩි වුණා මම ඒකයි උනේ. මොකද මං කියන්නේ? එල්ලගෙන ෆ්ලයි දෙයක් දෙන්නේ නෑනේ බං. මෙතන මාක්කයක් තියෙනවා මේ. තාම අපි ලඳු කැලේ හරි ඉන්නේ. මේකේ මේ හරිය නම් පොඩ්ඩක් අර සමතලාවගේ තියෙන හින්දා යන්න ලේසි. මේ හරිය පොඩි গুপ্ত ස්වභාවයක් තියෙනවා. පොඩ්ඩ අඳුරුයි. ඔන්න දැන් ආයේ අපි පොඩි කැලෑ කැලයකට ආවා. දැන් නම් පීච් එක ළඟ ඇති. මගේ පිටිපස්සෙන් පේන view එක කඳු ටික ලස්සනට පේනවා. ආරම ලස්සනයි. ලාස්ට් ටෙස්ට් එක අරන් යන්න. මේකම කන්ද බං. ඔව් තව චුට්ටයි. ඔව්. කිලෝමීටර් 327ක් ආවා. එහෙමද? ඔව්. ඒකේ 3.27ට අර අපිට තව චුට්ට දුරේ අපිට යන්න තියෙන්නේ. අඩෝ කූඩු එතනද කොහෙද? කූඩු එතනද කොහෙද? ඔන්න අපි පීක් එකට ආවා. මාරම ලස්සනයි උඩ.
ඔන්න එහෙනම් අන්තිමට ඉතින් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. මාරම ලස්සනයි. විව් එක නම් කියලා වැඩක් නැහැ. මේ පැත්ත කඳුලින් වට වෙලා තියෙන්නේ. ඒ වගේම අර පැත්තත් කඳුලින් වට වෙලා හරියට නිකන් කඳු වලට මැදි වෙලා ඉන්නා වගේ. මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. අපි කෝපියක් හදාගන්න කියලා හදන්නේ. හදාගමු. ආවම පොඩ්ඩක්. නෑ පාගිනස් ලොකු එක. ඔව් ඒක දාවංග. මේක ලස්සන මේ ඉන්නේ. ඉතින් පේන ඉන්නේ නෑ. අපේ නෙවෙයි. ඒක අර අපේ අනිත් ෆොටෝවල පේනවා. ගාව ලයිට් එක තියන. අපි රෑ කෑමට හදනවා පැස්ට් එක. ඒකත් හදාගමු වෙන. අපි රැට කෑවා. දැන් වෙලාව 10:50යි. නිදාගන්න කියලා හදන්නේ. එහෙනම් හෙට උදේට සෙට් වෙමු. good night. good morning. ඔන්න අපි උදේ නැගිට්ටා. සන්රයිස් එක නම් මාරම ලස්සනට දැක්කා. මේ view එකත් එක්ක ඉර මාරම ලස්සනට උඩට ආවා. view එක නම් මාරු මෙතන. කඳු යායක් පේනවා. කඳු යාය කියන්නේ කඳු පන්තියක්. මාරම ලස්සනයි. ඔය ඉස්සරහින් පේන්නේ ආදර කන්ද. ඒ කන්දට පිටිපස්සෙන් පිටලා තියෙනවලු හෝටන් තැන්නයි නන්පේරියල් වතු යායයි. ඒ වගේම තවත් කඳු ගොඩක් පිටලා තියෙනවා ලස්සනට. ඒ පිහිටීම නම් මාරයි. යන් අපි ටෙන්ට් තියෙන පැත්තට උදේට ඔන්න කෝපියකුත් හදා ගන්න ඕනේ.
පල්ලෙහා සබරගමු කැම්පස් එකක් පේනවලු. එතෙන්ට මාර view එකක් තියෙනවා. ඒ වගේම මේ කන්දත් එක්ක පට බැඳුණු කතාවකුත් තියෙනවා. ඒ තමයි රාවණා රජුරෝ පොටුගල කන්දේ ඉඳන් මේ කන්දේ හිටපු හාවෙක්ට හීයකින් මිදලා තියෙනවා. ඒ හීය මේ කන්ද පසාරු කරගෙන තොප්පිගල කියන කන්දට ඇවිදලා තියෙනවා. ඒකලු මේකට හාවගල කියලා කියන්නේ. කොහොම වුණත් රාමායනේ සඳහන් වෙන්නේ එහෙම. මේ තියෙන්නේ හීම්බෝ විටියමල. මේක කැඳ හදන්න එහෙම ගන්නවා. අපි ආපු විදිය ගැන කියන්න බැරි වුණානේ. අපි ආවේ කොළඹින් බලංගොඩට ආවා. බලංගොඩින් තියෙනවා ලන්දුයාය කියලා බස් එකක්. ඒ බස් එකේ ඇවිල්ලා ලන්දුයාය ඉස්කෝලේ කාවින් බැහැ ගන්න ඕනේ. එතනින් තමයි බස් එක අන්තිමට නවත්තන්නේ. ඊට පස්සේ මීටර 100ක් වගේ ගියාම තමයි ට්‍රේල් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. අපි යන් ටෙන්ට් එක පැත්තට උදේට කාලා කරලා යන්න ලෑස්ති වෙන්නත් ඕනේ. මොකද ආයේ බලංගොඩට යන බස් එක 11:45ට ලන්දිරාය ඉස්කෝලේ ගාවින් පිටත් වෙනවා කිව්වා. ඒ කියන්නේ තමයි try කරන්නේ. ඒක මිස් වුණොත් ආයේ හවස 2යි ගන්නට තමයි බස් එකක් තියනවා කිව්වේ. अमेरिकानु ලස්සන දන්නේ නැහැ මම. ඉතින් ක්ලියර් වෙන්න ඕනේ. ඒක බෑක් එකෙන් ගහපුවම මූණක් පේන්නේ නැහැ. බෑක් එකේ ලස්සන කිව්වේ. ඔන්න අපි හවගලට සමුදීලා යන්න කියලා හදන්නේ. ගයිස් කොහොමද කැම්පින් එක? සුපිරි. ආතල්නේ.